හැමෝටම සුබ දවසක් වේවා. ඔන්න අදත් ඔයාලට පුංචි කෙම් ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. ඔයාලගේ ගෙදර මොනවා හරි දෝෂ තියෙනවා නම්, ඒ කියන්නේ අපිට දැන් නොපෙනෙන දෝෂ තියෙනවනේ. ඒ කියන්නේ අපිට පේන්නේ නැති අයගෙන් අපිට එක ප්‍රශ්න, කරදර නේද? නොයෙකුත් බාධක ඇති වෙනවනේ. දැන් මොනවා හරි දෙයක් කරගෙන යනකොට ඕන් ටික දවසක් යනකොට ඕන් එපා වෙනවා. එක්කෝ බෑ කියලා නිකන් හිතනවා. එක්කෝ කම්මැලි. එක්කෝ පොරොගන නිදා ගන්නවා. මොනවා හරි එක ප්‍රශ්න දේවල් ඇති වෙලා අපි කරගෙන එන දේවල් රස්සාව වුණත්, gedara කරන මේ සුවන් රැකියාවක් වුණත් මොනවා හරි දෙයකට ඕන් අපිට අර තිබිච්ච උනන්දුව නැතුව යනවා. එතකොට ඉතින් අපිට දැන් ඒ වගේම අපල වගේම තමයි කේන්දරේ තියෙන අපල වගේම තමයි මේ වගේ දේවලුත් අපිට නොපෙනෙන අයගෙන් අපිට ප්‍රශ්න ඇති වෙනවනේ. දැන් පේන අය නම් අහවලා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඊනොට නොපෙනෙන කට්ටිය කොච්චරනම් ඉන්නවද? කියන අපේ පරම්පරාගත ඉඩම් වල, ගෙවල් වල නෑදෑයෝ නේද ඥාතියෝ මේ අය ඉතින් මැරෙන හැමෝම සුගතිගාමි වෙන්නේ නෑනේ. අපිට ඉතින් පේන්නේ නැතුණාට ඒගොල්ලෝ අපි දිහා බලාගෙන ඉන්නවා. සමහර ඥාතියෝ ඉන්නවා අපිට හොඳට උදව් කරන්න ඉන්නවා. සමහර අය ඉන්නවා අපිට නොයෙකුත් කරදර පමුණවනවා. කොච්චර දානේ දුන්නත් කොච්චර පින් කරත් ඒ අය යන්නේ නැහැ. ඉතින් මොනවද කරන්නේ කියලා ඒ දේවල් වලට බල ඉතින් යන්නෙම නැති අයත් ඉන්නෝනේ. සමහර අය නම් ඉන්නවා ඕම් දානේ දුන්නාම පින් දුන්නාම යනවා. සමහර අය ඉන්නවා යන්නෙම නැහැ. ඉතින් ඒ ආදරේටද ලෙන්ගදුකමටද ඉතින් තණ්හාවටද නේද? ඊට කඩන් වලටද, ගෙවල් දොරවල් වලටද, දරුවොන්ටද කියන්න අපි දන්නේ නැහැනේ. ඉතින් ඒ අය ඉන්නවා. ඉතින් එයාලගෙන් අපිට කොච්චරනම් නොපෙනෙන අයගෙන් බලපෑම් එල්ල වෙනවද කියලා තමයි. ඉතින් අපිට ඒක කියා ගන්න බෑ මේ මෙපමණයි කියලා. පේන අයගෙන් නම් මෙච්චරයි අරයා මෙයා කියලා කියන්න පුළුවන්. ඒනවල නොපෙනෙන අයගෙන් මෙච්චරයි කියලා කියා ගන්න අපිට බෑ. ඉතින් ඒ අයගෙන් මේ පොඩ්ඩක් හරි සහනයක් ලබා ගන්න. ඉතින් මේ වගේ පුංචි කෙමක් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒවට ඉතින් සල්ලි යන්නේ නැහැ රුපියලක්වත්. දවස් ගණන් වේදම් කරලා මේවා කරන්න ඕනේ නැහැ. දේවාලකට ගියොත් නම් ඉතින් දවස් ගණන් දෙන්නත් එපේ. ඒ වුණාට මෙන්න මේ වගේ සුදු ලුණු පොතු අපි අයින් කරන්නේ. ඒ කියන්නේ මේ කිලුටු වෙච්ච නැති හොඳ සුදු ලුණු පොතු ටිකක් ඕනේ. මේ ඊගාවට ඕනේ දෙහිලෙලි වේල ගන්න ඕනේ හැබැයි. මේ තියෙන හොඳ දෙහි පොතු. දැන් අපි සම්බෝලයකට හරි මොනවට හරි අරගෙන දෙහිලෙල්ල අපි හොඳට හීනියට මේ ගානට වගේ 4ට 5ට කපලා ඒක හීනියට වේල ගන්න ඕනේ. අවුවේ හරි ලිපේ කබලක හරි ඉතින් මේවල් සොල්ලන් අවුව නැහැනේ. ඉතින් කබලක හරි දාලා පිරිසුදුවට මේ ටිකත් වේල ගන්න ඕනේ. ඉතින් මේක කරන්න ඕනේ අපි ගෙදර හවස 6:00ත් අතර තමයි මේකෙම කරන්න ඕනේ. හැබැයි මේවා කාටවත් කියන්න එපා. මම මෙහෙම එකක් කරනවා. මෙහෙම දේවල් මම කරනවා. අපේ ගෙදර මෙහෙම දේවල් තියෙනවා. ඉතින් ඔයාලා ගෙදර යකු පෙරේතෝ ඉන්නවා කියලා එහෙම කියනවා නෙවෙයි. ඒ වුණාට ඉතින් එහෙම තියෙන තැනුත් තියෙනවනේ නේද? ඉතින් පරම්පරාගත ඥාතියෝ සමහරවිට පෙර ආත්මවල ඉන්න අයත් ඉන්නවා. නේද? අපිට හිතවත්ව ඇවිල්ලා ඉතින් ඒ අයත් ඉන්නව බලාගෙන. ඉතින් මොකටද පින් ඉල්ලන්නේද? එහෙම නැත්නම් අපිට ආදරේටද හොඳටද නරකටද කියන්න අපි දන්නේ නැහනේ. ඉතින් එයාලගෙන් අර එල්ල වෙන දෝෂ අපල කරදර ටිකක් හරි නැති කරගන්න තමයි මේ දේවල් කරන්නේ. ඉතින් මේවා දැන් ඔයා හැමදාම හවස සෙනසුරාදා හරි බදාදා හරි දවසක හවස මේක පටන් ගන්න ඕන 6:00ත් අතර. හැබැයි එක දිගට දවස් 7ක්වත් කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම දවස් 7ක්වත් කරන්න ඕනේ. එයා ඉස්සල්ලාම ගෙදර දුම් අල්ලන්න ඕන. හොඳට සාම්බරාණි අල්ලන්න ඕන මුළු ගේම කාමරවල වහලා දාලා තියෙන තැන්වල උඩ තට්ටුවේද පල්ලෙහා තට්ටුවේද කුස්සියේද ඒක රැඳවල් යට අහු මුළු වල හොඳට දුම් අල්ලන්න ඕනේ සාම්බරාණි දුම. හොඳට පොල් කටු දාලා අවුලන්න ඕනේ. ඊට පස්සේ දුම් ටික අල්ලලා ඒ දුම් ටික අල්ලන අතරේ තව පොල් කටු දෙකක් හොඳ ලොකු පිරිසුදු පොල් කටු දෙකක් ආයෙ පිච්චෙන්න දා ගන්න ඕනේ. දාලා ඒක පිච්චුණාට පස්සේ අර අඟුරු ටික වත්තෙන් එහාටම විසි කරන්න. වත්තේ දාන්නේ නැහැ වත්තෙන් එහාට විසි කරන්න. විසි කරලා ඉවරලා අර අලුතෙන් පුච්චගත්තු අඟුරු ටිකට මෙන්න මෙහෙම සුදුළු උරු පොතු අහුරක් දාන්න ඕනේ. ඒ එකම දෙහිලෙලි මේ වගේ පොඩි කෑලි ටික 5-6ක් විතර ඒකටත් ඕහම අර විහිදෙන්න හොඳට පිච්චිලා අඟුරු සුවඳ පැංගිරි සුවඳ එන්න හොඳට අඟුරු වලට දාන්න ඕනේ. දදා ආයෙත් අර කාමර වල සාලේ
අහු මුළු වල හැම තැනම බාත්රූම් වොෂ්රූම් එක වුණත් කමන හැම තැනම අල්ලන්න. එහෙම අල්ලලා අන්තිමට ඔයාලගේ ගේ වටේ මිදුලේ හැම තැනම අල්ලන්න ඕනේ. ඒ අල්ලලා එව්වත් වත්තෙන් එහාටම විසි කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා 3 පාරක් කෙල ගහන්න ඕනේ. කෙල ගහලා ගෙට එන්න. ගෙට ඇවිල්ලා ආයේ පැත්තව බලන්න යන්න එපා, හැරෙන්න යන්න එපා. මොකද උනේ ඒවා මේවා බලන්න නැතුව කෙලින්ම ගෙට එන්න. ඉතින් උදේටත් මේ විදිහටම කරන්න පුළුවන් නම් හොඳයි. ඉතින් උදේට කරන්න බැරි අය ඉන්නවනේ. මේ වැඩට යන්නයි වැඩ වැඩි හින්දා හැමදාම හවස සෙනසුරාදා හරි බදාදා හරි පටන් ගන්න ඕනේ. පටන් ගත්ත දා ඉඳලා දවස් 7ක් එක දිගටම කරන්න ඕනේ මේ ක්‍රම. ඉතින් එහෙම කරනකොට ඔයාලට සුට්ටක් හරි ඉතින් දැනෙනවා සහනයක් මේ දවස් 2-3ක් මේ විදිහට කරගෙන යනකොට ඔයාලට තේරෙනවා ඔයාලා ඒ කරන දේවල් වල ප්‍රතිඵල කොහොමද. ඔයාලා ටිකක් අර අපි කියන්නේ අර චුට්ටක් අර ඔළුවේ බරක් තිබ්බහම සහැල්ලුවක් වගේ දැනෙනවා. ඒ වගේ පොඩි වෙනස්කම් ඔයාලට දැනෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වල ගිහින් කරනවා නම් ගොඩ සල්ලි ඔයාලගෙන් ගන්නවා. ඉතින් ඊට වඩා ලොකු දේවල් කියනවා. මිල මුදල් දීලා කරගන්න ඕනේ නැහැනේ. ඉතින් මේ වගේ දේවල් මම දන්න දේවල් මම ඔයාලටත් කියලා දෙන්නේ. ඉතින් හැමෝටම ඉතින් සහනයක් ලැබෙන්නනේ. ඉතින් ඔයත් මේ වගේ දේවල් කරලා ඔයාලගේ ගෙදර තියෙන දෝෂ කියන අමනුෂ්‍ය බලපෑම් නේද? අපි කියන්නේ යාක දෝෂ තියෙනවා. සමහරු කියනවා ඡායාවක් දැක්ක කියයි මේ ළඟින් ඉඳලා කවුරු හරි ගියා කියයි නේද? ඉතින් ඒගොල්ලොන්ට අපි කියන දේවල් හොඳට ඇහෙනවා. මොකද අපිට යාලා පේන්නේ නැතුණාට යාලට අපිව හොඳට පේනවා. සාමාන්‍ය මිනිස්සු වගේ යාලට අපිව හොඳට පේනවා. අපි මොනවද කරන්න යන්නේ කියලා එයාලට පේනවා. ඉතින් මොනවා හරි අපි දැන් තව කෙනෙක් අතින් කියනවා කියමුකෝ දේවාලයකට අපි යනවා. අපි ගෙදර මෙහෙම ප්‍රශ්න තියෙනවා. මෙහෙම එක දෝෂ තියෙනවා. එක ගඳ එනවා. එහෙම කියලා අපි දේවාලයකට යන්න හදනවා කියමුකෝ. තව කෙනෙක් අතින් කියනකොට එයාලා ඒව හොඳට අහගෙන ඉන්නවා. ඉතින් ඒ දේ වළක්වන්නත් එයාලට පුළුවන්. මොකද එයාලා කැමති නැහැ මොහොතකටවත් ඉන්න දැනින් යහකට යන්න. එළවනවට කැමති නැහැනේ අපි උනත්. ඉතින් ඒ හින්දා දැන් මම මේ වීඩියෝ එක මම කරද්දිත් ඉතින් මම 10 පාරක් විතර ඇත්තට මෙහෙට යන්න ළමයිගෙන් ප්‍රශ්නයි ගෙදර ඒවා මොනවා හරි. ඉතින් එහෙම වෙන්නේ බාධක. ඉතින් ඒවා ගණන් ගන්න එපා. ඔයාලත් මේ දේවල් කරනකොට එක බාධක එන්න පුළුවන්. ඉතින් ඒවා එච්චර හිතන්න එපා. මේ දේවල් කොහොම හරි කරලා පුංචි දේවල් වලින් ගෙදර පොඩි දෝෂ ටික තියෙන ඒවා අයින් කරගන්න උනන්දු වෙන්න. ඉතින් මේ වගේ සුදු ලුණු ප්‍රමාණයක් ඕනෙම බලන්න මම අරන් තියෙන ඒවා. ඔන්න ඉතින් සතියකට වගේ නම් තව ටිකක් වැඩි කරගන්න ඕනි. මම මේ පොඩ්ඩක් එකතු කරගෙන වීඩියෝ එකට මේ ගන්න ඕන හින්දා මේ ටික ගත්තේ. ඉතින් තව මේ වගේ 3 ගුණයක් විතර ඕනේ සතියක් අල්ලන්න ඕනේ නම්. ඔයාලා ඉස්සල්ලාම සුදු ලුණු පොතු ටිකක් හොඳට එකතු කරගෙන ඊගාවට දෙහිලෙලි තව ටිකක් වැඩි කරගන්න ඕනේ. සතියකට මදිනේ මේ ටික. තවත් ඉතින් දෙහිකිරි 10ක විතර වගේ ලෙලි ටිකක් එකතු කරගෙන වේලගෙන මේ වැඩේට සූදානම් වෙන්න. ඉතින් මේ මගදී අතරතුරේ වේලන්න බෑනේ අපිට. ඉස්සලාම වේලගෙන බඩු ටික ලැහැත්ති කරගෙන වැඩේට බහින්න ඕනේ. එහෙනම් ඉතින් මේ ටික තමයි අපි කරගන්න ඕනේ. එහෙනම් ඔයාලත් කරලා බලන්න ප්‍රතිඵල කොහොමද කියලා ඉතින් මැසේජ් එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. කියින් එන්නම්.